අපගේ දිනපතා භෝජනය. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම සඳහා බයිබල් කියවීම. ශුද්ධ බයිබලයේ යොහන් සුභාරංචියේ 3 වන පරිච්ඡේදයේ 16 වන පදයේ සිට 21 වන පදය දක්වා. දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළසේක්ද කීවොත් ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිසය. දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව උන්වහන්සේ කරන කොටගෙන ලෝකයා ගලවනු ලබන පිණිසය. උන්වහන්සේ අදහ ගන්නා විනිශ්චය කරනු නොලැබේ. අදහ නොගන්නා දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් අදහ නොගන්නා බැවින් දැනටම විනිශ්චය ලබා ඇත. විනිශ්චය නම් මේය. ලෝකයට ආලෝකය පැමිණ තිබේ. එහෙත් තමන්ගේ ක්‍රියා නපුරු බැවින් මනුෂ්‍යයෝ ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කළහ. නපුරු ක්‍රියා කරන හැම දෙනම ආලෝකයට ද්වේෂ කරති. ඔවුන්ගේ ක්‍රියා එළිවන බැවින් ඔවුහු ආලෝකයට නොපැමිණෙති. එහෙත් සත්‍ය දේ කරන තැනැත්තා තමාගේ ක්‍රියා දෙවියන් වහන්සේට කීකරුව කරන ලද බව පෙනෙන පිණිස ආලෝකයට පැමිණෙන්නේ යයි වදාළසේක. දෙවියන් වහන්සේගේ දැඩි ප්‍රේමය. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ලියන ලද්දේ ජෝන් ප්ලේස් විසිනි. ඩැනියෙල් ඉපදුනේ රුමේනියානු අනාථ නිවාසයකය. වසර 7ක් පුරාවටම ඔහු තම තොටිල්ලෙන් බැස්සේ වැසිකිළියට යාමට පමණි. ඔහුට වයස 8ක් වූ විට වෙනත් දේශයක පවුලක් ඔහුව දරුකමට හදා වඩා ගැනීමට ගත්තා. ඔහුට අන් අය හා ආශ්‍රය කළ නොහැකි වියවුල්කමක් තිබෙන බව ඔහු දැන සිටියා. එසේම ඔවුන්ව තම දෙමාපියන් ලෙස ආශ්‍රය කිරීමටද ඩැනියෙල්ට අපහසු බව ඔවුන් දැන සිටියා. ක්‍රමයෙන් ඩැනියෙල් ඔවුන්ව විශ්වාස කරන්න පටන් ගත්තා. කාලයක් යන විට ඔහු දරුණු ලෙස කෝපවීමට පටන්ගත් නිසා ඔහුගෙන් ආරක්ෂා වීමට ආරක්ෂකයන් ගැනීමට ඔවුන්ට සිදු වුණා. එම වසර 5ට ඔහු පරස්පර ප්‍රතිකර්මයකට ගියා. ඔහු කෝප වුවත් ඔහුගෙන් වෙන්නුනේ නෑ. ඔහුගේ 13 වන උපන්දිනය දවසේදී ඩැනියෙල් පළමු වරට ඔහුගේ දෙමව්පියන්ට තමන් ඔවුන්ට ඉතා ආදරය කරන බව හඬමින් පැවසුවා. ඔහුගේ මව එම අත්දැකීම කෙටියෙන් පවසන්නේ ප්‍රේමය ඇති කිරීම මෘදු චිත්තවේගයක් නොවේ. එය යුදබිමකි යනුවෙනි. යමක් හෝ යමෙකු නැති වී ඇතැයි යන හැඟීම ඇතිව අපි ඉපදී සිටිමු. ඩැනියෙල්ට මෙන් ආශ්‍රය කළ නොහැකි වියවුල් තත්ත්වයක් අපටද තිබේ. නමුත් දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළසේක්ද කීවොත් උන්වහන්සේ දැඩි ක්‍රියාවක් කළසේක. උන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළසේක. මාංශවත් වීමයයි අප කියන දේ ලෝකයේ යුදබිමේදී අපව මුණ ගැසුණසේක. ලෝකයට ආලෝකයේ පැමිණ තිබේ. ලෝකයාටද ඔබටද උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේමය පෙන්වීමට දෙවියන් වහන්සේ දැඩි පියවරයන් ගෙන තිබේ. උන්වහන්සේගේ ශක්තිමත් ස්ථීර පීතෘත්වයේ හදවත ගැහෙන්නේ ඩැනියෙල්ගේ දෙමව්පියන් අවසාන වශයෙන් ඇසූ වචන වන මම ඔබට බොහෝ සෙයින් ප්‍රේම කරමි යන්න අපෙන් ඇසීමටය. අපි යාඥා කරමු. ආදර ස්වර්ගීය පියාණනි, මම ඔබ වහන්සේට බොහෝ ප්‍රේම කරමි. පළමුවෙන් මට ප්‍රේම කළ නිසා ස්තුතියි.
ආමේන්. යමෙකු හෝ යමක් නැති බව ඔබට දැනී ඇත්තේ කෙසේද? ඔබට ඇති දෙවියන් වහන්සේගේ දැඩි ප්‍රේමයට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ඔබට වඩාත් පහසුවෙන් අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම වලට දිනපතා සවන් දීමට හෝ දිනපතා එය කියවීමට අපගේ මොබයිල් ඇප් එක ඔබගේ දුරකථනයට ඩවුන්ලෝඩ් කරගත හැක. පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ලින්ක් මගින් Google Play Store හෝ Apple App Store වෙත පිවිස ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ඔබට ආශිර්වාදයක් වුණා නම් මේ ගැන අන් අයටද පවසන්න. හෙට දිනයේදීත් අප සමග එකතු වන්න කියා අපි ඔබට ආරාධනා කරමු. ඔබට ජේසු පිහිටයි.